ජනතාව අසීරුවට පත් වූ විට බලා ගන්නා ආණ්ඩුවක් අමතක කරන්න එපා. ජනාධිපති කියයි. ද දිට්ටෝල්ට අපි කෝටි 50000ක් වෙන් කර අමතක තබා ගන්න. සතයක් ණයට ගත්තේ නැහැ. අලුතෙන් මුදල් අච්චු ගෙහුවේ නැහැ. භාණ්ඩාගාරයේ සල්ලි පරිස්සම් කරගත්තා. එහෙමයි ආර්ථිකයක් හදන්නේ. ඊළඟ මැද පෙරේද කලාපේ යුද්ධය මතු වුණා. තෙල් සැපයීම් මාර්ග කඩා වැටෙන්න පටන් ගත්තා. ඉන්ධන මිල ඉහළ ගියා. වගා කරන ගොවීන්ට පොහොර වලට සහනාධාරය ප්‍රමාණවත් වුණේ නැහැ. ඊවර ජනතාවට බෝට්ටු යන්න ප්‍රමාණවත්. අපි තීරණය කරා සහනයක් දෙන්න. ඩීසල් ලීටරයකට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. එහෙම ජනතාව බලා ගන්නවා මේ ආණ්ඩුව. පොහොර සහනාධාරය 25000 තිබ්බ එක 30000 දක්වා වැඩි කරා. 32250ක් දෙනවා සාමාන්‍ය බෝට්ටුවකට මාසෙකට ඉන්ධන. 32250ක සහනාධාරයක් දෙනවා. ඒක අපි මාස 3ක් එක දිගට දෙනවා. ඒ ආසන්න වශයෙන් ගත රුපියල් ලක්ෂයක් විතර සාමාන්‍ය බෝට්ටු හිමියෙකුට මාස 3කට ලැබෙනවා. බහුදින යාත්‍රාවක් මුහුදු යනකොට එකපාරකට අපි 1,50,000ක් ගෙව්වා. ජනතාව අසීරුදාවට පත් වුණාම ජනතාව බලා ගන්න ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අපි කෝටි 10000ක් වැය කරලා තියෙනවා. අපි ආර්ථිකය හැදුවා. නමුත් මැද පෙරදිග කලාපේ නැවත යුද්ධ තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් වල අගේ ඉහළ ගියා. සියලු ආනනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩියෙන් ඩොලර් ප්‍රමාණයක් අද ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාර කර්මාන්තයට බලපෑමක් ඇති වුණා. සමහර අපනයන ආදායම් වලට බලපෑමක් ඇති වෙලා තිබෙනවා. එඳා රුපියලට සාපේක්ෂව ඩොලර් ටිකක් ඉහළ යමින් තිබෙනවා. කට්ටියගෙන මේක 2022 වගේ කියලා. 22 වගේ වෙන්නේ නැහැ. 22 අපිට රුපියල් නැහැ. 22 බැංකුව වලට ඩොලර් නැහැ. මහ බැංකුවේ ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි. වෙළඳපොලේ ඩොලර් හිගයක් තියෙනවා. මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියෙනවා. එදා තිබ්බේ මහ බැංකුවේ ඩොලර් මිලියන 50යි. දැන් 7000කට කිට්ටු වෙලා තියෙනවා. මේ 27 වෙනිදා තවත් අපිට ඩොලර් මිලියන 700ක් හම්බ වෙනවා. ඒක ඩොලර් සංචිතයක් අපි ගාව තිබෙනවා. හැබැයි ක්‍රමානුකූලව මේ ආර්ථිකය හසුරවන්න ඕන. අපි කිසිසේත්ම අපි ආනයනය කරන ඉන්ධන, අපි ආනයනය කරන ගෑස්, අපි ආනයනය කරන කිරිපිටි, අපි ආනයනය කරන පොහොර, අපි ආනයනය කරන ඉන්ධන කිසිසේත්ම හිගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන් සහතික කරනවා ඒක. එදා මොකද උනේ? ඉන්ධන නැතුව ගියා, කිරිපිටි නැතුව ගියා, ගෑස් නැතුව ගියා, පොහොර කොහොමත් නැතුව ගියා. මතකනේ? එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි ඒක කළමනාකරණය කරගන්න ඕන. රට ඇතුලේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. ඉට්ටෝ වලට අපි මුහුණ දුන්නා. හැබැයි මේක අපේ පාලනයෙන් තොර තියෙන මැද පෙරදිග කලාපේ යුද්ධමය තත්ත්වයක්. ඒකටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි, බෝටට උණ දෙයමයි. එහෙම වෙන්නේ මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ නිසා අපි භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තියෙනවා. මේ භාණ්ඩාගාරේ තියෙන සල්ලි මගේ නෙවෙයි. ඒවා මේ ජනතාවගේ සල්ලි. ඔයගොල්ලෝ බදු ගෙවලා එකතු කරන සල්ලි. ඒවා මගේ සල්ලි නෙවෙයි. ජනතාවගේ සල්ලි. අපි මොකද්ද කරේ? හොඳට බදු එකතු කරන යාන්ත්‍රණය ශක්තිමත් කරා. ආසන්න වශයෙන් ගත්තොත් 2022 භාණ්ඩාගාරයේ account එක බිලියන 600ක OD එකක්. අද බිලියන 1000කට කිට්ටු වෙන ධන අතිරික්තයක්.